Hi guys, welcome back to my channel. අද vlog එකේ යුනි එකේ event එකක් බලන්න යන්න. ඔය තියෙන්නේ අපේ boarding view එක. රූමි ලෑස්ති වෙනකන් මං ඇඳ හැදුවා. මම තමයි මලක් වගේ රූමි. Hi. ඔන්න මෙයා අපේ breakfast එක ලෑස්ති කරනවා. යාළුවා නම් කැම්පස් එකට ගියා. මට අද lectures නැහැ. ඉතින් මං චුට්ටක් එළියට යනවා. ඔය ඉතින් මම යන ගමන් ටිකක් අවුව තිබ්බා. ඒ නිසා කුඩේකුත් අරගෙන ඉක්මනට ගියා. Hi. අපි දැන් යන්නේ concept එක බලන්න. අපි දැන් ලෑස්ති වෙන්නයි යන්නේ. Hi. අපි දැන් යන්නයි ලෑස්ති වෙන්නේ. ඉවෙන්ට් එකට යන ගමන් අපි දෙන්න තව චූටි ගමනක් ගියා. ඒ මගේ යාළුවාගේ තව යාළුවෙක්ව හම්බ වෙන්න. ඊට පස්සේ මං ගියා මගේ යාළුවෝ ටික ගාවට. ඉවෙන්ට් එකේ ක්ලිප්ස් තමයි මෙතනින් එහාට දිගටම තියෙන්නේ. ඉවෙන්ට් එක ගැන කියනවා නම් ඉවෙන්ට් එකේ නම ෆීනික්ස්. අපේ කැම්පස් එකේ මොටෝ කැම්පස් එකේ ලියෝ ක්ලබ් එකේ මෙම්බර්ස්ලා තමයි ඕගනයිස් කරේ. ප්ලේ කළේ යකා ක්‍රූ. මේ ඉන්නේ මගේ යුනි එකේ යාළුවා. ඇත්තටම මගේ අනික් යාළුවට ඉවෙන්ට් එකට එන්න හම්බුනේ නැහැ. ඉතින් ඔය දැන් ඉන්නේ පියුෂි. දිනුෂිට එන්න බැරි වුණා. ඉතින් මිස් යූ දිනුෂි. ඉවෙන්ට් එක වෙලාවේ රූමි මාත් එක්ක නෙමෙයි හිටියේ. එයාගේ යාළුවෝ ටිකත් එක්ක. ඉතින් ඊට පස්සේ එයා ආව මාව හොයාගෙන ඔය තියෙන්නේ අයිමයි ඩාන්ස් කරනවා. This is the best part ළමයි මිහිරාන් ඉන්නේ. එයා තමයි මගේ favorite singer. එතකොට මම එයා කලින් perform කරනවා නම් දැකලා තියෙනවා. මම එයාගේ concert වලට ගිහිල්ලා තියෙනවා. ඒත් මම clips ගොඩාක් ගත්තා. ඒවා ගොඩක් මේ වීඩියෝ එකටත් දාලා තියෙන්නේ. මෙතන ගොඩක්ම ස්පෙෂල් දේ තමයි ඊළඟ ක්ලිප් එකේදී බලන්නකෝ මිහිරාන්ගේ අතේ තියෙනවා white rose එකක්. ඒක කොහෙන්ද කියලා මම නම් කියන්නේ. මේ ක්ලිප් එක ඇඩ් කරේ මිහිරාන්ගේ අතේ තියෙන white rose එක ඔයාලට පෙන්නන්න. හැබැයි මේ ක්ලිප් එකේදී කට්ටියක් කෑ ගහන ඔයාලට ඇහෙනවා ඇති. මං හිතන්නේ යාලත් මං වගේ මෙයාට ආසයි වෙන්න ඇති. හැබැයි ඒ මගේ යාළුවෝ නම් නෙමෙයි කෑ ගහන්නේ. මේ ක්ලිප් එකේ නම් ක්‍රෙඩිට්ස් යන්න ඕනේ පියුෂිට. මොකද ටිකක් වෙලා මිහිරාන්න වීඩියෝ කළේ පියුෂි. ඉතින් මෙන්න මෙයා මිහිරාන්න වීඩියෝ කරන ගමන් මාවත් වීඩියෝ කරලා. මං මේ පාට් එකට ගොඩාක් ආසයි. ඉතින් thank you පියුෂි. මෙතනත් මිහිරාන්ගේ ටිකක් වෙනස් පර්ෆෝමන්ස් එකක් තියෙන්නේ. බලන්න කොහාලා දැකලා තියෙනවද කියලා කලින්. මිහිරාන් ගියාට පස්සේ මමයි මගේ යාළුවයි ආවා අපේ අනික් යාළුවෝ දෙන්න ගාවට. ඒ දෙන්න ටිකක් පිටිපස්සේ තමයි හිටියේ. ඉතින් ඔය ඉන්නේ දෙන්න අමිලයි සචිතයි. ඊට පස්සේ සංක ආවා. ඔය ඉන්නේ සංක යාගේ චූටි ක්ලිප් එකක් තියෙනවා. ඊළඟට දිනේෂ්ලා ආවා. දිනේෂ්ගේ ලස්සන පර්ෆෝමන්ස් එකක් ඊළඟ ක්ලිප් එකේ තියෙනවා. ඒකත් බලන්නකෝ. තියෙන්නේ දිනේෂ්ලාගේ චූටි ක්ලිප් එකක්.
ඉවෙන්ට් එක එන්ඩ් වෙන්න ලං වෙද්දී වස්තිලා ආවා. එයාලගෙන් තමයි ඉවෙන්ට් එක ඉවර වුණේ. එයාලත් ලස්සනට පර්ෆෝම් කරා. कैंपस से तिंबल आऊगा कैंपस से कई वरना का थिए ही ना कैंपस से कई वरना का थिए लाऊगा का थिए में चिम 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 ඔය අපි ඉවෙන්ට් එක ඉවර වෙලා යන ගමන් මට රෝස් එකක් හම්බුණා. ඒක ගැන තියෙන්නේ ඊළඟ බ්ලොග් එකේදී. අයි කියන්නේ අපි දැන් ගෙදර යනවා. ෆීනික්ස් ඉවර වෙලා අපි ගෙදර යනවා. අලුත් හම්බුණා. අයි තාම අපි ඊයේ රෑ කොන්සර්ට් එකට ගිය ගමන් ඉන්නේ. ඉතින් මට රෝස් එකකුත් හම්බුණා බර්ත්ඩේ එකට මගේ යාළුවන්ගේ. ඉතින් ඔයාලා හැමෝටම thank you. හෙට යුනියන්න තියෙනවා. ඒ වීඩියෝස් වලින් හම්බ වෙමු.